මේ වෙන පුද්ගලයෙක් මේ යස් බොස් එක අයිති කරගෙන දාමිනී නෝනවරු මහතුරුනේ ඒ වගේ පැත්තට යස් බොස් යස් මැඩම් තවත් හොඳ ඒවත් හම්බුණා සංසාර සක්මන මකට දඩේම තමයි තාම අපහසුම මම යෝජනා කරා ලකි ඩෑස් ඒකට ඒගොල්ලෝ ඒකට පුදුමයටපත් වුණා ලකි ඩෑස් කියන රංගවේදියා කමෙඩි ඩ්‍රාමා කරලා තිබුණේ නැහැ. යස් බොස් කියලා කියන්නේ ඔබ ආදරය කරන ටෙලිග්‍රාම එකක්. මං හිතන්නේ කිහිප සැරයක්ම රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයින්ට දැක බලා ගන්න ලැබුණා. ඒ ජනප්‍රියත්වය හින්දා සහ ඒකේ ඉන්න විශේෂයෙන්ම විජේනන්ද සිරි වගේ ප්‍රවීණ කලාකරුවන් ලකී ඩයස් ඒ වගේම සීමිනී දමල්ගොඩ වැනි ප්‍රවීණ කලාකරුවන්ගෙන් සැදුම්ලත් ඒ නාට්‍ය නිතර බලනවා. වැඩිපුරම බැලුවත් මං හිතන්නේ නාට්‍ය එපා වෙන්නේ නැහැ. එච්චරම රසයක් තියෙනවා. මම දැක්ක මේ සමාජ මාධ්‍ය ඔස්සේ පවා ඒ ඩ්‍රාමා එකේ ක්ලිප් දකින්නට පුළුවන්. ඒ වගේම ඒ ඡායාරූපගෙන පෝස්ට් හදලා තියෙනවා. ඒ කියන්නේ එච්චරටම ජනප්‍රියයි. ඒ නිර්මාණය ප්‍රේක්ෂකයන් අතරට ගෙනාව නිර්මාණකරු අපි රැගෙන ආවා. ඔහු ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්. ඒ වගේම මේ වැඩිපුරම එන්නෙත් නැහැ මේ මාධ්‍ය ඉස්සරහට. අපි කොහොම හරි ගෙන්න ගත්තා. අපිට අවශ්‍ය වුණේ ටෙලිඩ්‍රාමා එක ජනප්‍රියයි. ඒ කතන්දරය ඇත්ත. නමුත් මේ නිර්මාණකරුවව ඔබට දක බලා ගන්න සහ ඔහුගේ අදහස් ඔබ වෙත ගෙන එන්නට. ආයිබෝන් කියලා ඔබ පිළිගන්නවා. ආයිබෝන්. සුරංජන් විජේනාම යස් බොස් නාට්‍ය අධ්‍යක්ෂවරයා වගේම තව නිර්මාණ ගණනාවක් ඔහු රැගෙන ආවා. ඉතින් අපි පළමුවෙන්ම කතා කරමු. මං හිතන්නේ අපි ප්‍රවේශය ගමු. හැමෝටම කමඩි කරන්න බෑ. හැමෝටම කමඩි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න බෑ. ඔබ ඒ අභියෝගය ජය අරගෙන කමඩි නාට්‍ය පැත්තෙන් නාට්‍යයක් කරලා ඒක ජනප්‍රිය වුණා සහ ඒක සාර්ථක වුණා. කොහොමද ඒක වුණේ? මෙහෙමයි ප්‍රසාද්, මම මුලින්ම මේ සම්බන්ධයෙන් චිත්‍රපටි සහාධ්‍යක්ෂවරයෙක් හැටියට අපි ඒ කොටස ඉවර කළා. අපි දැන් යස් බොස් එකට එනකොට මම එතකොට ටෙලිනාට්‍ය කීපයක අධ්‍යක්ෂකවරයෙක් කියලා හිටියා. මට සියස ආයතනෙත් මීට කලිනුත් මම කරා දාමිනී නෝනවරු මගේ සහ නොමරන් මියුසිකෙන් ටෙලිනාට්‍යවල ඒව කරමින් ඉන්න අතර මම සම්බන්ධ වුණා. මට ආරාධන ලැබුණා ඒකේ හැරඩු ජෙසිංග මහත්තයාගෙන් මකර දඩේම කියලා ඩිටෙක්ටිව් සීරීස් එකක් අධ්‍යක්ෂණය කරන්න. ඒක කරමින් ඉන්න අතරතුර සිරසන ආයතනයට අවශ්‍යතාවයක් තිබුණා අලුතෙන් තව කොමඩි ඩ්‍රාමා එකක් කරන්න. ඒකට මට ලැබුණා පිටපත. මේ පිටපත ලැබුණේ හැරඩු ජෙසිංග මහත්තයා තමයි මට දුන්නේ. දීලා මට ඒගොල්ලෝ සිලෙක්ට් කරලා තිබ්බා. ඒක ප්‍රධාන චරිතයකට විජේනන්ද සිරි. මට විජේනන්ද සිරිත් එක්ක වැඩ කළා මට හමු වෙලා තිබ්බා නෝනවරු මහතුරුනි එකෙන්. ඒ හිතවත්කමක් තිබ්බා. දැන් අනිත් නළුලියෝ ගැන ඒක වගේ මට තමයි පැවරලා තිබ්බේ. එතකොට අපි සාකච්ඡා කරනකොට මේකේ අනිත් බොස් කියන චරිතෙට ඒ චරිතෙට නළුවෙක් පිළිබඳ පොඩි ගැටලුවක් තිබ්බා. ඉතින් අපි නළුව ගොඩාක් සොයාගෙන ගියා. ඊට පස්සේ කෙනෙක්වත් අපිට සම්බන්ධ කරගන්න එක සුදුසු නෑ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය දේ ගන්න බැරි නිසා මම යෝජනා කරා ලකි ඩෑස්. ඒකට ඒගොල්ලෝ ඒකට පුදුමයටපත් වුණා. ඒ ලකි ඩෑස් කියන රංගවේදියා කමෙඩි ඩ්‍රාමා කරලා තිබුණේ නෑ. ඊට පස්සේ මගෙන් යවුවා සුරංජන් ඔයාලට මේ ලකි ඩෑස් කියන මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. ඔව්. එතකොට මම කිව්වා මට පුළුවන් කියලා. මම ඊට ඉස්සෙල්ලා සිනමාවකදී සිනමා නිර්මාණ විද්‍යාව අඳුරගෙන තිබ්බා. ඊට පස්සේ මම ලකයට කතා කරාම ලකේ කිසිම ප්‍රශ්නයක් නැතුව මත් එක්ක සම්බන්ධ වෙන්න කැමති වුණා. ඊට අමතරව ඊළඟට දෙවෙනි ප්‍රශ්න උනේ මේකේ රෝෂිනී චරිතයට කෙනෙක් තෝරගන්න. ඒකටත් අපි නොඑක කරගෙන ගියා. නමුත් මම සීමිනී දමල්ගොඩ කියන ප්‍රවීණ රංගවේදිනිය ගාවම හිටියා. එයාව ගන්න ඕනේ කියලා. ඉතින් ඒකටත් අවසරය ලැබුණා. ඊට අමතරව බ්‍රහ්මයා වනිගසේකර ජයංගලි දික්කුඹර ඒ වගේ ගොඩක් අය මේකට සම්බන්ධ වුණා. ඉතින් පළවෙනි කොටස් 2 3 යනකොට මේක ඉහළම ජනප්‍රියතාවයට පත් වුණා. මම අර කිව්වා වගේ කමෙඩි නාට්‍ය කරන්න බෑ හැමෝටම. ඔව්. නමුත් ඔබ අභියෝගය ජයගත්තා. කොහොමද මුලින්? සමහර විට මම ඒක මගේ සහජයෙන් ආපු දෙයක් වෙන්නත් තිබ්බයි හැංගිලා දීච්ච. දැන් මමත් දැනගෙන හිටියේ නෑ. මට එහෙම
කමඩි පැත්ත එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මම ප්‍රවේශයක් ගත්තා නෝනවලි මහත්තුණේගේ. හරි ඊට පස්සේ මට අර අනිත් ආටිස්ට්ලත් එක්ක අහුවෙලා මේක මට ඔබ අධ්‍යක්ෂණය කරන්න ඕනවනේ මහත්තුනි. නෝන අධ්‍යක්ෂණය කරා ටික කාලයක් කියන්නේ අවසන් අදියර මේගොල්ලොත් එක්ක ඉතා කියන්නේ කිසිම පහසුවෙන් මට ඒක කරන්න පුළුවන් වුණා. මොකද මට ඒ ආටිස්ට්ලාගෙන් ඒ නළුලියන්ගෙන් ගන්න ඕනේ ඒ රංග ඒ අවශ්‍යතාවල් ඒ කියන්නේ ඒ අවශ්‍ය රංගපෑම් මට ගන්න පුළුවන්කම හැකියාව තිබ්බා. දැන් අද ඔය වගේ හාස්‍යෝත්පාදක නාට්‍ය බලද්දී ඔබට hina යනවද? දැන් මම මගේ එක බලනකොට නම් hina යනවා. අනිත් ඒවා ඒක මට කියන්න බැයිද මට මගේ yes boss වල දින මට නෑ මම ඇත්තටම කහිම කතා කරේ දැන් ගොඩක් ප්‍රහසන නාට්‍ය හැදෙනවනේ නමුත් අර බොහෝ දෙනෙක් කියන කාරණා තමයි hina යන්නේ නැහැ කියන කාරණේ. මොකද ඒ වෙලා තියෙන්නේ ඔබ අධ්‍යක්ෂවරයෙක් සමහර විට දැන් අපි නළුලියන්ගෙන් අපි ගන්න ඕන රංගපෑම් තියෙනවානේ. ඒක අපි ඔවුන්ටම බාර කරන්නේ නැතුව සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයෙක් විසින් අනිත් නාට්‍ය වගේම අනිත් නිර්මාණ වගේම ඒ තමුන්ට අවශ්‍ය දේ නළුලියන්ගෙන් ගන්න තමුන්ගේ දක්ෂතාවය තියෙන්න ඕනේ. සමහරට ඒකමද දන්නේ නැහැ අනිත් ඒවා එහෙම නැති සමහරට බොහෝ විට ප්‍රධාන දේ පිටපත්. තාවේදගත්. ඒ පිටපත් හරියට තිබුණ නැත්නම් නළුලිය හෝ කොච්චර අධ්‍යක්ෂවරයා දක්ෂ වුණාට අනිත් පහසුකම් තිබ්බට ඒක කරන්න බෑ. එතකොට අපි මේ මෙහෙම දෙයක් කතා කරමු. දැන් yes boss නාට්‍ය කියන්නේ මං හිතන්නේ බාල මහලු හැමෝම දන්න නාට්‍යයක් නේ yes boss කියවම දන්නවා. නමුත් ඔබව සහ ඔබගේ නම දන්නේ නැහැ. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ? ඔව් මෙහෙමයි මම වැඩි ප්‍රසිද්ධියට කැමැත්තක් දක්වන පුජ්‍යලයක් නෙමෙයි. මේ සාමාන්‍ය එක මගේ පංහෙටිද මන් දන්නේ නැහැ. මම සාමාන්‍ය ප්‍රසිද්ධිය පස්සේ යන්නේ නැහැ. හැබැයි මම නිශ්ශබ්ද ගොඩක් වැඩ කරා. ඉතින් yes boss එකත් එයා සමාන. හැබැයි ඔය ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඕන රටක මේ මගේ නම ගන්න නැතුණාට මාව අඳුරන්නේ නැතුණාට මම yes boss එකේ ඩිරෙක්ටර් වුවාම ඕන කෙනෙක් ඒගොල්ලෝ මට ආදරෙන් මාව පිළිගන්නවා. දැන් ඔබ ඒ කියන්නේ සාමාන්‍ය නිකන් හිතන්නකො දැන් නාට්‍ය හැමතැනම ජනප්‍රියනේ. ඔබ ජනප්‍රිය නැහැයි කියලා පොඩ්ඩක් එහෙම හිතනවා නිකන් දුක හිතලා නැද්ද යම් අවස්ථාවක? නෑ මට මගේ නිර්මාණයේ ජනප්‍රිය නොයි කියන්නේ ඉතින් මම ජනප්‍රිය කියන එක මගේ හිතේ තියෙනවා. ඒක මට ඒක වැදගත් නෑ. මොකද මේ ඒකට සම්බන්ධ වෙන ආටිස්ට්ලා සහ කාර්මික ශිල්පීන් මගේ ඒ අධ්‍යක්ෂණය ඒ ගැන ඒගොල්ලෝ දක්වන ඒ ගෞරවය ඒක මට තියෙනවා. ඒක නැති වෙලා නෑ. ඕනම දැන් නළුලිය මම ගොඩාක් ආටිස්ට්ලාත් වැඩ කරලා තියෙනවා. ඒගොල්ලෝ දැන් මම ගොඩාක් කාලයක් වැඩ කරලා තියෙනවා. ඉතින් මට ඒක නම මේ ප්‍රචාරය වුණේ නැහැ කියලා මම ඒ ගැන එච්චර හිතන්නේ නැහැ. එතකොට මේ දැන් නාට්‍ය කිහිප සැරයක්ම විකාශය වුණානේ. ඔව්. දැන් ඒක කොහොමද ඔබට දැනෙන්නේ? සාමාන්‍ය අධ්‍යක්ෂවරයා විදිහට දැන් කීප සැරයක් විකාශය වීම තුලින් ඔබට යම් කිසි ප්‍රතිලාභයක් එක ලැබුණද? මට එහෙම ප්‍රතිලාභයක් එහෙම ලැබුණ නැහැ. නමුත් මේසා මේ ජනප්‍රිය ප්‍රතිචාර ලැබෙන ජනතාවගේ ප්‍රතිචාර ලැබෙන නාට්‍යයක් කිරීමේ පිළිබඳව ආඩම්බරයක් මට තියෙනවා. නිතමාලියාව. ඒක තමයි මට වැදගත්. ඉතින් අනිත් ඒවා ගැන මට ඒ ගැන මං ගැන හිතන්නේ නැහැ. මොකද මම තව තවත් නිර්මාණ වලට යනවනේ. එතින් නැවතුන්නේ නැහනේ. ඊට පස්සෙත් මම ගොඩක් නිර්මාණ වල මම සම්බන්ධ වුණා. අදටත් කරනවා. ඔව්. එතකොට දැන් අර නාට්‍ය කොටස් අරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ කියන ක්ලිප් පාවිච්චි කරන සමහරක් අය මුදල් හම්බ කරගන්නවා. සමහරක් අය පෝස්ට් හදනවා. ඒව දැකලා ඇති. ඒ දැක්ක මොකද හිතෙන්නේ? මට හිතෙනවා ඒ කියන්නේ නාට්‍ය ඩ්‍රාමා කියන්නේ නිර්මාණයේ ජනප්‍රිය කියන එකනේ එකෙන් තේරෙන්නේ. දැන් එන හැම එකම යයිනේ. එමෙ යන්නේ නැහනේ. ඉතින් මගේ නිර්මාණයේ ජනප්‍රිය නිසා ඒක ඉතින් යනවා. ඉතින් මට ඒක සන්තෝෂයක්. මම ඒ ගැන මොකුත් හිතන්නේ නැහැ. ඔව්. දැන් වර්තමානයේ වෙන විට දැන් ඔබ කිව්වා මාධ්‍ය දෙන අඩුයි කියලා. නමුත් අධ්‍යක්ෂවරු පවා මේ වන විට මාධ්‍ය ඔස්සේ දැන් ඉදිරියට ඇවිල්ලා ජනප්‍රිය චරිත වෙලා තියෙනවා. ඔව්. ඔබට අදහසක් නැද්ද මේ පැත්තෙන් සමාජ මාධ්‍ය පැත්තෙන් හෝ ඒ කියන්නේ මූණ මතක හිටන කෙනෙක් බවට පත් වෙන්න? මට නම් තාම එහෙම හිතිලා නැහැ. ඒක ඉදිරියේ කොහොම වෙයිද කියලා කියන කාරණා ඔබ දැකලා ඇතිනේ ගොඩක් වෙලාට. මම දැකලා තියෙනවා. සමහරවිට දැන් මෙහෙම දෙයක් තියෙනවනේ ප්‍රසාද්. දැන් මගේ නිර්මාණයක් ගැන මම එලිපිටට ඇවිල්ලා මේ ඒක අගේන එක ඒක මං හිතන්නේ ඒක මේ චර හරි වැඩක් කියලා. ඒක ප්‍රේක්ෂකයෝ තමයි ඒක ගැන විවේචනය හෝ හොඳ නරක කියන්න ඕන. අපි ගිහිල්ලා අපේ නිර්මාණය ගැන අපි කියලා වැඩක් නැහැනේ.
මොකද මේක තනිනේ මේ තනිමිනිහ කරන එකක් නෙවෙයිනේ. මේකේ නළු නිළියෝ කාර්මික ශිල්පී විශේෂයෙන්ම නිෂ්පාදකවරු පවා ආයතන පවා අපිට ඒකට උදව් දෙනවා. දැන් පෝස්ට් ගැන සහ ඒ කියන්නේ වෙන වෙන අය සමහරක් විට මුදල් ඉපීම ගැන මොකද කියන්න තියෙන්නේ? ඔය ඉතින් ඇත්තටම කනගාටුයි. ඉතින් මම දැකලා තියෙනවා මම මේ ඊයේ පෙරේද දැක්කා. මේ වෙන පුද්ගලයෙක් මේ යස් බොස් එක අයිති කරගෙන. මොකක්ද ඒ කතාව? ඔව් ඉතින් මම බලනකොට හැබැයි මගේ ගැන දාලා තිබ්බා මේකේ දාලා තිබ්බා මට මතකයි ලකී ඩයස් විජේනන්ද සිරි සේමිනා ලකී ඩයස් සේමිනි වැනි ප්‍රහසන නිර්මාණ සම්බන්ධව නොවුණු නළුලියන් අරගෙන මේ වගේ නිර්මාණයක් කරන එක තමත් අපහසු වැඩක් කියලා ඒක විජේනම් කරලා තිනවා කියලා. සුරංජන විජේනම් කරලා තිනවා කියලා. ඉතින් මම දැක්කා හැබැයි ඉතින් මම දැක්කා ඒකෙම ෆොටෝසුත් ඒකේ තියෙනවා. ඉතින් මම ඒකට මේ කමෙන්ට් එකක් දැම්මා. මොනවා කියලාද? කැමතියි කියලා. මොකද්ද? ඔව් මම ඉතින් ලයික් එකක් දැම්මා. එච්චර වෙන මොනවා කන්නේ. ඕනම නිර්මාණකරුවෙක්ගේ මුල් ප්‍රවේශය තියෙනවා, මුල ආරම්භය තියෙනවා. මුල මතක තිබුණොත් තමයි ජීවිතේ ජය ගන්න පුළුවන්. ඔබේ කොහොමද මුල? ඔව් මම ඒත් එක්කම කතා කරමු මේ ඔබේ නිර්මාණ පෙළ ගැනත් ආවේ කොහොමද සම්බන්ධ තොරතුරු? ඔව් මම මුලින්ම ආවේ සිනමාවේ කියන්නේ මිලිමීටර් 35. දැන් වැදගත්ම කතාව. සිනමාවේ සහාධ්‍යක්ෂවරයෙක් හැටියට. මාව මේ ක්ෂේත්‍රයට මට එන්න අත දුන්නේ පියුඩි පෙරගෙන ප්‍රවීණ කලා කැමරා අධ්‍යක්ෂකයෙක් ඉන්නවා. එයාගෙන් තමයි මම ආවේ. ඊට පස්සේ නොයෙකුත් අධ්‍යක්ෂවරු යටි විශේෂයෙන්ම ආරි රත්න විතාන කියලා ඉතියා ගත්කතුරේ එයා ඊට පස්සේ සාන්ද දල්විස් ප්‍රොෆෙසර් නන්දසේන රත්නපාල ඒ වගේ නිර්මාණ සහාධ්‍යක්ෂවරු වැඩ කරා. ඉතින් ඒ එක්කම මම හරි සන්තෝෂ වෙනවා ප්‍රසාද් විජේ චිත්‍රාගාරයට මට යන්න වාසනාවක් ලැබුණා. මගෙන් අවසන් කට්ටිය වෙන්න ඇති ඊට පස්සේ කිච්චුවනේ. ඔව් ඉතින් මම ඒකට ගියා. ඒකට ගියාම ඇත්තටම අපිට දැනෙන හැඟීම මම ඉතින් ඇත්තටම කනගාටුයි මේ දැන් ඉන්න අයට ඒක අත්දැකීම් නැති වෙච්ච එක ගැන. ඒතකොට ගියා කියන්නේ අපි නේ වෙනම ලෝකෙට ගියා වගේ. එහෙම දෙයක් දැන් අපි කලාවට ආවා වගේ අපිට පොඩි ආඩම්බරයක් දැනෙනවා. ඉතින් ඒකටත් මට පය ගහන්න මේ අවස්ථාව ලැබුණා. අනිත් එක තමයි දැන් කරනවට වැඩිය මේ වීඩියෝ මාධ්‍යයෙන් කරනවට වැඩිය මිලිමීටර් 35න් හරි අමාරුයි. ඒ කියන්නේ වැඩ කරපු කට්ටිය අදටත් ඒ චිත්‍රපටයේ නිර්මාණ සහභාගී වෙච්ච නළුලි අපි ගාවට ආපුවම මේ වීඩියෝ වුණත් ඒගොල්ලෝන්ගේ හරි ඒකේ විනයක් තියෙනවා. මොකද ඒකේ වේස්ටේජ් වැඩිනේ. එක්ස්පෝස් වුණා තමයි රිවයින්ඩ් කරන්න බෑනේ. දැන් ඉන්න සහායධ්‍යක්ෂවරු වැඩි වගකීමක් තිබ්බා ඒ දවස්වල සහායධ්‍යක්ෂ. උදාහරණයක් ඇටියට කිව්වොත් මේකේ ඩබින් කියලා එකක් තිබ්බනේ. ඔව්. මේ දැන් නැහැ නේ ඒක. දැන් ඩිරෙක්ට් සවුන්ඩ් තියෙනවා. ඒකට මම පිටපත අතේ තියාගෙන නළුලියන්ට දෙබස් පුරුදු කළා. ඊට පස්සේ දෙබසක් වැඩ දුන්නු මම ලියා ගන්න ඕනේ. මේක රෝල් වෙනවා. ඊට අමතරව කන්ටිනියුටි බලන්න. ඇක්ෂන් කන්ටිනියුටි. ඒ කියන්නේ දෙබසක් අමුතුවෙන් ලිව්වොත් ආයෙ ලියා ගන්නවා ඒක. එයාට වැරදිලා එකක් කිව්වොත් මම ඒක ලියා ගන්නවා. ලියාගෙන ඩබින් කරද්දි කියන්න බෑ. ලිප් සින්ක් යනවනේ. ඒ වගේ බොහොම ලොකු වගකීමක් තිබ්බා. ඒ වගේම බරපතල රාජකාරිය. ඒ දැන් පරණ අය දන්නවා ඇති. ඒක අමතරව නළුලියොත් හරි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තියාගත්ත සහායධ්‍යක්ෂවරුත් එක්ක. අපිට කියනවා මේ වැරදුනොත් පොඩ්ඩක් මතක් කරන්න මොකද අපි ඩිරෙක්ට් සවුන්ඩ් නෙමෙයි නිසා. පොඩි ටයිම් එකක් ගන්නවා මම පොඩ්ඩක් මේ අපි මතක් කරලා දුන්නාම ඒක කියාගෙන යනවා. ඉතින් ඕක ඩබින් කරන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද නිකන් දෙබස් නැති මේ රූපමාලාව තමයි යන්නේ. පොඩ්ඩක්වත් ඇහෙන්නේ නැහැ. මුකුත් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒක සහායධ්‍යක්ෂවරයා අතේමයි ඒක තියෙන්නේ. අපි දුමු ඩිරෙක්ටර් කට් කිව්වන් පස්සේ කැමරා ඇන්ගල් එක මාරු කරාම ඒ ඉන්න ආටිස්ට්ලාගේ ඇක්ෂන් කන්ටිනියුටි ඒක සනිකර වගකීම තියෙන්නේ. මොකද වෙනම කන්ටිනියුටි බලන්න වෙනවා හිටියේ නෑ අපේ කාලේ. ඉතින් ඒ ගැන මම සන්තෝෂ වෙනවා. ඒක තමයි අපි මේ ප්‍රවේශයට විනයක් ඇති උනායි කියලා කියන්නේ. දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වා වගේ ඇයි ඔබ මේකට එන්නේ නැත්තේ මම බයයි. එහෙනම් අපෙන් කොහේ වර්ධීද දන්නේ නැහැ කියන එක. ඒ නිසා මම මේ පොඩි ඒකේ පරණ නළුලියන්ගේ තියෙනවා තාම පරණ කිව්වට දැන් මුහුකුරා ගිය ආටිස්ලාගේ තියෙනවා සෙට් එකට ආපුවම අන්තිම මොහොතේ තාම ඩයලොග් එකක් ගන්න. පොඩ්ඩක් ඉන්න කියලා තව එකක් ගන්න. ඒගොල්ලන්ට වැරදුනක් කමක් නැහැ. නමුත් ඒගොල්ලෝ හරියටම වැඩ කරනවා.
ඔබේ නිර්මාණ පෙළත් මතක් කරනවා. ඔව්. මුලින්ම අධ්‍යක්ෂණය කරපු. අධ්‍යක්ෂණය කරේ මම මුලින්ම නොමරන මිනිස්සු. ඒ කියන්නේ මම කතා කරේ ඇත්තටම ඔබ රස විඳපු නාට්‍ය ගොඩක් නිර්මාණය කළා තියෙනවා. ඒකයි මම එහෙම ඇහුවේ. ඔව්. මම පළවෙනියෙන්ම මම අධ්‍යක්ෂණය කරන්නේ මමයි පිටපත ලියන්නේ ජනප්‍රිය නවකතාවක් තිබුණා නොමරන මිනිස්සු කියලා ජයකොඩි සෙන්රත්න මහත්තයාගේ. ඒක මම තෝරගන්නවා. ඒ තෝරගෙන ඉවරලා ඒකේ මුලින්ම රංගපෑමට මම තෝරගන්නේ ජයලත් මනෝරත්න, ශ්‍රියානි අමරසේන, එනිකි අත්තනායක, පීටර්ස් මෙන්ඩිස්, නීල් අලස්, දෙනෝක හාමිනේ, ප්‍රවීණ මහත් ඒ කියන්නේ ගොඩක් හිටියා. ඉතින් ඒක මම අධ්‍යක්ෂණය කරේ ඉවරෙන් පස්සේ මට ආයි ආරාධනාවක් හම්බෙනවා මනෝ මන්දිර කියලා එකක්. ඒකේ ප්‍රධාන චතුරංග පැවේ සොමිරත් නායක. මම සිනමාවේදී මම අඳුරගත්ත මේ රංගන ශිල්පියෙක්. ඒට අමතරව සුමින්ද සිරිසේන, සංජය ලීරරත්න, රමණී සිරිවර්ධන ඒ වගේ යන ගොඩක් අය හිටියා. ලමිතා බේරත්න ඒක මුල් කාලේ. ඊට පස්සේ ආයි මම කරනවා සාක්කි කියලා එකක්. සාක්කි. ඔව්. ඒකේ යම් කිසි ප්‍රමාණයකට කොමඩි තිබුණා. ඔව් තිබුණා. ඒකේ එඩ්වඩ් මේ අයියයි ඒකේ ගොඩක් අය හිටියා. ඊට අමතරව මම ආයෙ පස්සේ මම කරනවා එකක් ඉසුරුපුර කියලා. ඔන්න ඔතෙන් තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒක ජයකොඩි සෙන්රත්න මහත්තයාගේ නවකතාවක්. ඕකේ රංගපෑවා වසන්ත කොටුවැල්ල මහත්තයයි. දමිතා මහින්ද්‍ර පෙරේරා නොමරන මිනිස්සුගේ තැට් කරා. ඒක තහනම් වුණා මේ රූපවාහිනිය. ඉසුරුපුර. ඔව්. තහනම් වුණා 3 පාරක් දැම්මා. ඒකට හේතු වශයෙන් ඒගොල්ලෝ කිව්වේ මේකේ ගුරුවරයෙක් වුණාම මේ මනුස්සයාට මේ දුම්බෙටිය බොන්න බෑ. කියන්නේ හිතේ අමාරුවක් වෙනවා. මගේ නරක විදුරක් බොන්න බෑ. ඉතින් ඊට අමතරව අනියම් සම්බන්ධතාවයක් තියාගන්න. මේක අනියම් සම්බන්ධතාවය කියවට මේ ප්‍රේම සම්බන්ධතාවය තියාගන්න බෑ. අන්න ඒ වගේ මේ මට පිළිගන්න බැරි හේතුව තමයි ඒක කිව්වේ. ඊට පස්සේ ඒක අදටත් මට කනගාටුයි ඒක නිර්මාණය එහෙම ලොකුණා. ඊට මම සිරසේකට යනවා ඊට පස්සේ. ඊට පස්සේ කෙලින්ම යන්නේ ඒක අනිත් පැත්තට. මට ආරාධනා හම්බෙන්නේ දාම්නී නෝනවරු මහතුරුනේ ඒ වගේ පැත්තට. ඔව් yes boss yes madam තවත් හොඳ ඒවත් හම්බුණා සංසාර සක්මන. මකටදඩේම තමයි තම අපහසුම නිර්මාණ පෙළ. ඒ වගේ ගොඩක් ඒවා හම්බුණා. ඉතින් දැන් මම ඊට පස්සේ හිතාගත්තා මට මගේ හිතවතු කිව්වෝ ඔච්චර හිතන්න එපායි කියලා. හරිද? එපා නම් එපානේ. දැන් අපේ හිතේට තියෙන පොඩි කනගාටුවක් ඇයි අපිට ඒ වගේ දැන් නම් ඒ වගේ නිර්මාණ වලට තියෙනවා තැන. ඒ කාලේ නීතිමාලාව තිබ්බා. ඔබ දැකලා කොටු දාන්නේ ඊට පස්සේ. හරි. අපි ඒත් එක්කම කතා කරනවා කතාව අවසන් කරන මට පොඩි ප්‍රශ්න දෙකක් කියන්න මම අහනවා. එකක් දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා දැන් ප්‍රවීණ කියන වචනේ ගොඩක් අය මම හිතන්නේ වැඩ 14ක් දෙකක් තුනක් කරපුවාත් පාවිච්චි කරනවා. ඔබ පාවිච්චි කරන ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් කියලා. මම ඒ වචනේ සහ ඔබ පාවිච්චි කරනවාද ඒක? මටද? ඔව්. නෑ. මම පාවිච්චි කරන්න මට එහෙම අයිතියකුත් නෑ. ඒක කොහොමද දැන් මම දැකලා තියෙනවා ශේෂ්ත්‍රේ ගොඩක් අය දැන් ප්‍රවීණ අය වෙලා. ඔව් ඉතින් ඒක ප්‍රසාද් මේ මන් දන්නේ ඇයි කියලා. මම ප්‍රවීණයි කියලා මං කොහොමද කියන්නේ? මට එහෙම කියන්න අයිතියක් නෑ. ඒක කියන්න පුළුවන් ඔබට. එහෙම නැත්නම් ප්‍රේක්ෂකෙන් නෑ. ඔබට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් කියලා. ඒකේ වචන දෙකක් නෑ. මම ඇහුවේ අපි දැකලා තියෙනවා එහෙම අපිට දැන් එහෙම ප්‍රවීණ කියලා දාපුවම ඒ නම දැක්කමත් අපිට hina යනවා මේ මෙහෙම ඒගොල්ලන් දාගන්න පුළුවන්ද කියලා. ඒක ගොඩක් ප්‍රවණතාවයක් තියෙනවා මේ ප්‍රවීණ කියන කැල දාගන්න. ඔව් ඔව් ඔබට මම ඒකට පොඩි උදාහරණයක් කියන්නම්. මම දකින්න ප්‍රවීණ. අපි හිතමුකෝ ඔබට යම්කිසි උත්සවයකදී හෝ යම්කිසි පුවත්පත් කලාවේදී හොඳට දක්ෂයෙක් ඔබ ප්‍රවීණෙක්. එතන ඒ පැත්තේ. හරිද? නිසා කලා ශිල්පයේ තියෙනවා. ඒතකොට දැන් ඔබට යම්කිසි පුද්ගලයෝ ටිකක් නිර්මාණකරුවෝ ටිකක් හම්බ වෙනවා. ඔබ දකින්න යනවා. ඊට පස්සේ ඔබ ගිහින් කතා කරන්නේ දැක්ක ගමන් කොයි වගේ අයද? ඔව්. ඔබ දැක්ක ගමන් අපි තුමු උදාහරණයක් ඇටියට අපි හම්බ වෙනවා ලෙස්ස ජේම්ස් මහත්තයා. මම කියන්නේ ලෙස්ස ජේම්ස් මහත්තයා අපිට ගෞරවයක් තියෙන පුද්ගලෙක්. කතා කරන්නේ ඒ ප්‍රවීණයි කියන පුද්ගලයෝ ගැන තමයි අපි යම්කිසි මුලින්ම අවධානය යොමු කරලා ගිහලා කතා කරන්න ඕන තියෙන්නේ. එතකොට අන්න එතනදී මිනිසුන් කට්ටියට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රවීණ කියන්නේ කට්ටිය කියලා.
නැත්නම් ඔයා කියන හැමෝටම ප්‍රවීණයි කියන අය ගාවට ඔයා යන්නේ නැහැ. නෑනේ ඒක හරි. ඔයා මේ වගේ තැනකට මාව අඬ ගන්නේ යම් හේතුවක් නිසා. හේතුවක් නිසානේ. නැත්නම් ඔය අනිත් අයත් ඔයා අඬ ගහයිනේ. නේද? ඒගොල්ලන්ට කවදා හරි දවසක අඬ ගහයිවා. දැම්ම නෙමෙයි. හරි. එතකොට මට කියන්න මේ කතාබහ අවසන් කරන්න කලින් මේ වර්තමානයේ හැදෙන ටෙලිනාට්‍ය ගැන මොකද කියන්නේ? පොඩි කනගාටුවකුත් තියෙනවා. මොකද ඉස්සර අධ්‍යක්ෂවරයන් ඔක්කොම නිර්මාණය ඔක්කොම මෙහි දැන් එහෙම එකක් නැහැ. පිටපතකුත් නැහැ. මමත් කරලා තියෙනවා. ඉතින් එබෙලි ලියලා දෙනවා. එතකොට රේටින්ග්ස් කියන එකක් තියෙනවා. ඒක උඩට නැග්ගොත් දිගට යනවා. හරිද? බොස් එකත් ඒ වගේ එකක්. 50යි දුන්නේ. 50න් ගන්නකොට නවත්තන්න තියා හිතන්නවත් හම්බුන්නේ. ඊට පස්සේ 100 වුණා. එහෙම 300ටම ගියා. 300ටම ගියා. ඔව්. ඊට පස්සේ තවත් කරන්නලු යන්තම් එක නැවතුණා. ඔව්. ඒ තව කරන්න නම් මේ මිනිස්සුන්ට එපා වෙයි ඕක. හරි. ඉතින් ඒ දවස්වල අපි යම්කිසි මේ ප්‍රමාණයක් තිබ්බනේ අපි කරන්නේ. ඒකට මිනිස්සුන් මතක හිටියේ. දැන් ගොඩාක් හිටියාම සමහරලාට අර ඇඩ් දාන ඒගොල්ලෝ ඉතින් මේව දානකොට ඉතින් මේක පොත සමහර මිනිස්සු බයිනවා. හැබැයි ඇහුවාම කියන්නේ බැන බැනත් මිනිස්සු බලනවනේ කියන එකයි එහෙන් කියන්නේ. ඒකත් වැදගත් කියන එකයි තියෙන්නේ. ඒ බැන්නොත් හොඳයි ඒ කියන්නේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට ඉදිරියේදීත් හොඳ නිර්මාණ කරන්න තවත් අපිට පිනවන්න නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි. අයිබෝන්.